හයි ඔන්න බලමු අපි අද කොහෙද යන්න කියලා. අපි අද යන්නේ විල්පත්තු නෙෂනල් පාර්ක් එකට. ඉතින් එහෙනම් බලමු අපේ දවස් දෙකක් අපි විල්පත්තු කැලේ ඇතුලේ ගත කරන්නේ කොහොමද කියලා. මෙතනින් ටිකට් අරගෙන තමයි යන්න ඕනේ. ටිකට්ස් ඉෂු කරන්නේ උදේ 6න් පස්සේ. තාම 6ට වෙලා නැහැ. අපි මෙතනට 5 වගේ වෙනකොට ආවා. හරිම ලස්සනයි. මෙතන තියෙනවා කිඹුලෙක්ගේ ඇට කටු වලින් හදපු යාගේ මේ තියෙන්නේ. මෙහෙම ඊළඟට කොටියෙක් ඉන්නවා. මෙතන තියෙනවා කැන්ටින් එක. විල්පත්තුවට එන ඔයාලට ඔයාලගේ උදේ කෑම එක වගේම ස්නැක්ස් බීම වර්ග මෙතනින් අරගෙන යන්න පුළුවන්. මේ තියෙන අපේ ජිප් එක. ඉතින් අපි දැන් ටිකට්ස් ගත්තා. ටිකට්ස් මෙතනට පෙන්නන්න ඕනේ. ඊට පස්සේ අපි කැලේ ඇතුළට යන්නේ. අපි කැලේ යනවා. ඔය කිව්වට ඉතින් ජිප් එකට නැගලා විනාඩි 10ක් යද්දී එයා දොයි. එයාට මහන්සි ඇති මොකද අපි ගෙදරින් ආවේ රෑ 12ට විතර. ඉතින් දොයි මත ඇති එයාට. මේ බලන්නකෝ. බලස් අම්මයි පැටව දෙන්නයි. ඔය යන්නේ චණ්ඩියාගේ ලොකු පැටියා. ඊට පස්සේ අම්මා එනවා. ඊට පස්සේ පිටි පස්සේ තව එක්කෙනෙක් එනවා. මේක මම මීට අවුරුදු 1මාරකට කලින් ගත්තු වීඩියෝ එකක්. ඉතින් කියන්න හරිම දුකයි. මේ වලස් පැටව දෙන්න දැන් ජීවතුන් අතර නැහැ. අපි අපේ උදේ කෑම එක ගන්න ආවා මෙතනට. ගොඩක් අය මෙතන ඉඳන් තමයි කන්නේ. මෙතන තියෙනවා මේ කොළ පාටට ඔයාලට පෙනෙයි පොඩි හට් එකක් ගහලා. එතන ඇතුළේ ඉඳන් කන්න පුළුවන්. මොකද රිලව් ඉන්නවා. එයාලා නම් කන්න දෙන්නේ නෑ අපිට. මේ බලන්නකෝ ඉතින් මොනවා හරි කෑමක් තිබ්බොත් ඉවරයි. කරන්න දෙයක් නෑ ඉතින්. අපි ඇවිල්ලා තින්නේ එයාලගේ ගෙදරටනේ. ඒ නිසා ඉවසගෙන ඉන්න වෙනවා. මෙතන තියෙනවා ලස්සන view point එකක්. එන්නකෝ බබා. මේ කුඩට නගින්නත් පුළුවන්. හැබැයි මම දැන් නගින්නේ නැහැ. මොකද පරක් වෙලා තියෙන්නේ යන්න ඕනේ. හරි ලස්සනයි. කෑම කාලා ඔන්න ඉතින් අපි ආවා අපි අද රෑ නවතින අපේ බංගලෝ එකට. මේක තමයි අපි අද රෑ නවතින තැන. මේක තියෙන වැවක් ළඟ. හරිම ලස්සනයි. බලන්නකො view එක. මේ තියෙන්නේ බංගලෝ එකේ ඇතුලේ තත්ත්වේ. මෙතන රූම්ස් දෙකක් තියෙනවා. හැබැයි අපි ෆැමිලිස් 3ක් ගියා. ඉතින් අපි කට්ටිය තීරණය කරා ඇඳවල් ටික පේලියට දාලා එකට නිදා ගන්න. හැමදාම මෙහෙම chance එකක් හම්බෙන්නේ නෑනේ. බාත්රූම්ස් වලට නම් 10න් 4ක් වගේ තමයි මට රේට් කරන්න පුළුවන්. අනිත් ඒවා නම් හොඳයි. කෑමත් රසයි. ඉතින් අපි දවල් චුට්ටක් කට්ටිය චිල් එකේ පොඩි චැට් එකක් දැම්මා. මොකද හැමෝටම මහන්සි. හැමෝම කලින් දවසේ රෑ ඉඳන් එන්නේ. ඊට පස්සේ හවස් වරුවේ අපි ගියා ආයම සෆාරි එකක්. ඉතින් මම මේ ඇස් දෙක ලොකු කරගෙන කාව හොයනවා ඇතිද. බලන්නකො මෙන්න මෙයාව තමයි හෙව්වේ. මේ ඉන්නේ වලස්ට්‍රාල කෙනෙක්. එයා ඇත්තටම එළියට ආවේ නෑ, ටිකක් දුරින් හිටියේ.
එනට අපි දැක්ක යාව ලස්සනයි කළු බෝලයක් වගේ. මෙතන ඉන්න සැඟවුණු අමුත්තා හොයන්න හොයල කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන්නෙත් විල්පත්තු කැලේ ඇතුළේ තියෙන තවත් වයිල්ඩ් ලයිෆ් බංගලෝ එකක්. මේකත් අපිට රිසර්වේෂන්ස් දාලා ගිහිල්ලා ඉන්න පුළුවන්. මම ඉස්සරහට බ්ලොග් එකක් අරන් එන්නම් කොහොමද ලංකාවේ නැෂනල් පාර්ක්ස් වල බංගලෝ බුකින්ග්ස් දාන්න කියලා. මේ තියෙන්නේ ඒ බංගලෝ එකට පේන සන්සෙට් එක. බලන්නකො මාර ලස්සනයි. ඉතින් අපි කට්ටිය රෑ චුටි පාටි එකක් දැම්මා මහන්සිය යන්නත් එක්ක. මේ අපේ දෙවනි දවසේ උදේ පාන්දර අපි ආයම සෆාරි එක යන්න ලෑස්ති වෙලා. මං හිතන්නේ මේ වෙලාව 5:45ට වගේ ඇති උදේ. 6ට තමයි අපිට යන්න පුළුවන් ආයම සෆාරි. ඉතින් කට්ටියම නැගිටලා ලෑස්ති වෙලා එළියට බහලා ඉන්නවා යන්න ලෑස්ති වෙලා. මෙයාව නම් ඔයාලා හැමෝම දන්නවනේ. මේ ඉන්නේ අපේ ලංකාවේ ජාතික පක්ෂියා. අපි උදේ වරුවක් සෆාරි කරලා එළියට යන්න ඕනේ. මොකද අපේ වෙලාව ඉවරයි. ඉතින් අපි දැන් මේ එළියට යන ගමන් බලන්නකො අපිට එළියට යන ගමන් පාරේදී කවද හම්බුනේ කියලා. එයා මාරම ලස්සනයි. බලන්නකෝ. මං සර්පයන්ට කැමති නැහැ. හැබැයි මෙයා හරිම ලස්සනයි. මම මෙහෙම දුර තියලා බලන්න ආසයි. ළඟට එනකොට බයයි. ඉතින් අපේ විල්පත්තු ජර්නි එක ඉවරයි. අපි කැලෙන් එළියට එනවා. ඔයා දෙන්න එක මේ තමයි අපේ බබාගේ යාළුවා. ඒ දෙන්නත් එක්ක තමයි ඇත්තටම දවසම හිටියේ. ඒ දෙන්නට සීයෝ කියා ගන්නවා. අපි හැමෝටම ගුඩ් බයි කියලා ඔන්න ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අපේ විල්පත්තු බ්ලොග් එක ඉවරයි. ආයෙම අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. bye bye. Thank you for watching. Bye bye. I love you.